අද අපි කතා කරන්නේ සෝමාලිලන්තය ගැන. එය කුමක්ද? එය වැදගත් වන්නේ ඇයි සහ මෑතකදී සිදු වූ දැවැන්ත රාජතාන්ත්‍රික වෙනස්වීම ගැන. පළමුව සෝමාලිලන්තය යනු කුමක්ද යන්න සොයා බලමු. සෝමාලිලන්තය යනු අප්‍රිකාවේ හෝන් ඔෆ් ඇෆ්‍රිකා ලෙස සැලකෙන ප්‍රදේශයේ පිහිටි කලාපයක් වන අතර එය අපි කවුරුත් දන්නා සෝමාලියාව යන රාජ්‍ය තුළ පිහිටා තිබෙනවා. එය 1991 දී සෝමාලි සිවිල් යුද්ධයෙන් පසු නිදහස ප්‍රකාශයට පත් කළ නමුත් සෝමාලියාව මේ වනතුරුත් ඒ තමන්ගේ රටේ කොටසක් ලෙස තමයි සැලකෙනු ලබන්නේ. කෙසේ නමුත් ඔවුන්ට තමන්ගේම රජයක්, දජයක්, ව්‍යවස්ථාවක්, මුදල් ඒකකයක් සහ හමුදාවක් ඇති අතර එය සෝමාලියාවේ බොහෝ ප්‍රදේශවලට සාපේක්ෂව ස්ථාවර තත්ත්වයක් උසුලනවා. කෙසේ වෙතත් කිසිදු එක්සත් ජාතීන්ගේ සමාජික රාජ්‍යයක් එය ස්වාධීන රටක් ලෙස පිළිගෙන තිබුණේ නම් නැහැ. ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් තවමත් සෝමාලිලන්තය සෝමාලියාවේ කොටසක් ලෙස නිල වශයෙන් සලකන අතර රට බෙදීමට ගන්න ඕනෑම උත්සාහයක් සෝමාලි ෆෙඩරල් රජය තරයේ ප්‍රතික්ෂේප කරනවා. තත්ත්වය මෙසේ තිබියදී 2025 දෙසැම්බර් 26 වෙනි දින සියල්ල වෙනස් කරමින් ඊශ්‍රායලය සෝමාලිලන්තය ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගත් ලොව පළමු එක්සත් ජාතීන්ගේ සමාජික රාජ්‍ය බවට පත් වුණා. මෙය සෝමාලිලන්තයට වසර 30කට වැඩි කාලයක් රාජ්‍යයක් නොමැති ස්වයං පාලනයකින් පසු සන්ධිස්ථානීය රාජතාන්ත්‍රික මොහොතක් බවට පත් වූවා. ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පිළිගැනීම් ප්‍රකාශයට පත් කළ අතර සෝමාලිලන්තයේ ජනාධිපතිවරයා සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ අන්‍යෝන්‍ය ප්‍රකාශයකටද අත්සන් තබා තිබෙන්නේ කෘෂි කර්මාන්තය, සෞඛ්‍ය, තාක්ෂණය සහ ආර්ථිකය වැනි ක්ෂේත්‍ර හරහා සහයෝගිතාවය සැලසුම් කරමින්. මේ පිළිගැනීම වැදගත් වන්නේ ජාත්‍යන්තර පිළිගැනීමක් යනු එක්සත් ජාතීන්ගේ සමාජිකත්වය, රාජතාන්ත්‍රික භාවය, වෙළඳාම සහ තවත් බොහෝ දේ සඳහා ලෝකීය ඉදිරියේ රටක් බවට පත් කරන බැවිනි. මෙම තීරණයට විවිධ ප්‍රතිචාරද ලැබී තිබෙනවා. සෝමාලිලන්තය එය පිළිගත්තේ එය අනෙකුත් රටවල්ද අනුගමනය කිරීමට හේතු වනු ඇතැයි බලාපොරොත්තු වෙමින්. කෙසේ නමුත් සෝමාලියාව එය දැඩි ලෙස හෙලා දුටු අතර එහි ස්වෛරී භාවය නීති විරෝධී ලෙස උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා තිබෙනවා. අප්‍රිකානු ජාතීන්, අප්‍රිකානු සංගමය, අරාබි සංගමය, OIC සහ බොහෝ මුස්ලිම් බහුතර රටවල් මේ පිළිගැනීම හෙලා දුටුවේ එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බවත්, කලාපීය ස්ථාවරත්වයට හානි කරන බවත් පවසමිනි. සෝමාලියානු රජය මෙම ගැටලුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙන ගිය අතර එහිදී බොහෝ සමාජිකයින් මෙම පිළිගැනීම සෝමාලියාවේ සාමයට සහ භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් ලෙස හඳුන්වා තිබෙනවා. ඒ වගේම මේ පිළිගැනීමට ප්‍රතිචාර වශයෙන් සෝමාලියාවේද විශාල විරෝධතා ඇති වී තිබෙන බවටයි වාර්තා වෙන්නේ. එබැවින් සෝමාලිලන්තය දැන් ඊශ්‍රායලය විසින් පිළිගනු ලැබුවද වෙනත් කිසිදු රටක් තවමත් එය අනුගමනය කර නැහැ. සෝමාලිලන්තයේ රතුම් හොඳ සහ ලෝකයේ කාර්යබහුලම සමුද්‍ර වෙළඳ කොරිඩෝවක් වන ඒඩන් බොක්ක දිගේ පිහිටා ඇති බැවින් එහි පිහිටීම උපාය මාර්ගිකව අතිශය වැදගත්. ඉදිරියේදී සෝමාලිලන්තය පිළිගැනීමට තවත් රටවල් කැමති වේද? නැතිනම් එය නොසලකා හැරීමට කටයුතු කරයිද යන්න අපට දැක බලා ගැනීමට හැකියාවක් ලැබේවි.